Travel with අප්පච්චි YouTube channel එකෙන් අද ඕගොල්ලන් එක්කගෙන යන්නේ ලංකාවේ ඉතාමත්ම පැරණි හැබැයි කවුරුත් වැඩිය දන්නේ නැති පන්සලක් ගැන කියන්න. මේ පන්සල පිහිටලා තියෙන්නේ බකමූණ නගරයට ඉතාමත්ම ආසන්නයේ. මං කලින් වීඩියෝ එකේ කොහොමද මේ පන්සලට යන්නේ කියලා පෙන්නුවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මම මෙතන link එක දානවා ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. මම මේ ආවේ මහමඳුනේ මේ YouTube එකෙන් දැකලා තමයි තැනට ආවේ. මේක වැඩි ප්‍රසිද්ධ නෑ නේ හමුදුනේ මේක. මං කලින් කිව්වා වගේ මේ පන්සල තියෙන්නේ බකමූණේ ඉඳන් රිවර්ස්ටන් යනකොට බකමූණේ ඉඳන් කිලෝමීටර් 6ක් වගේ දුරින් තමයි තියෙන්නේ. වම් පැත්තේ තමයි පන්සල තියෙන්නේ. එතනින් පන්සල පැත්තට හැරිලා කිලෝමීටරයක් වගේ දුරක් මහපාරේ ඉඳන් යන්න තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මේ වගාවන් වටේටම කරන්ට් රැටක් දාලා තියෙනවා. ඒකෙන් කියවෙන්නේ මේ අවට සෑහෙන අලි ඉන්න බව. මේ පන්සල පිහිටලා තියෙන හරිම ලස්සන තැනක. එක මායමකින් අබංගඟ ගලන් යනවා. අබංගඟේ එහා පැත්තේ තියෙන වස්කමුව වන උද්‍යානය. මේ පන්සල ගැන ලංකාවේ වැඩි කට්ටිය දන්නේ නැහැ. මමත් දැනගත්තේ YouTube එකෙන් මේ ළඟදී. ලංකාවට ගිය වෙලාවේ මට මේ පන්සලට යන්න ඕනේ කියලා හිතුණා. ඒ හින්දා තමයි මම මේ පන්සල බලන්න ආවේ. මම මේ පන්සලට ගිය දවසේ මගේ වාසනාවට ලොකු හාමුදුරුවෝ පන්සලේ හිටියා. මට හාමුදුරුවොත් එක්ක පැය භාගයක් වගේ වෙලාවක් කතා කරන්න වාසනාව ලැබුණා. ඒකේ මම ලොකු දෙයක් මේ පන්සල ගැන දැනගත්තා. හාමුදුරුවෝ කියපු විදිහට මේ ආවට විහාරස්ථාන 5ක වගේ නටබුන් තියෙනවා. ඊට අමතරව භික්ෂුන් වහන්සේලා රැඳී සිටි ගොඩනැගිලි 50ක පමණ නටබුන් තියෙනවා කියලා තමයි හාමුදුරුවෝ කිව්වේ. මේ භූමියාවටින් කටාරම් කොටපු ගල්ලෙන් 3ක් හම්බෙලා තියෙනවා. ඒ හින්දා හාමුදුරුවෝ කියන්නේ මේ භූමියේ රහතන් වහන්සේලා වැඩ සිටින්නේ නැති කියලා. මං කලින් කිව්වා වගේ මේ පන්සල පිහිටලා තියෙන්නේ බකමූණ නගරයට ඉතාමත් ආසන්නයේ. ඔයගොල්ලෝ කවුරුත් දන්න විදිහට බකමූණ කියන්නේ මැණික් තියෙන පැත්තක්. හාමුදුරු විශ්වාස කරනවා මේ විහාරස්ථානවල ගොඩාක් පුරාවස්තු තියෙන්න පුළුවන් කියලා. ඒ හින්දා හාමුදුරුවොත් වැඩි කැමති නෑ මෙතන කට්ටිය එනවට. හාමුදුරුවන්ට ඕන කරලා තියෙන මේ ස්ථානයේ කැණීම් කරයින් පස්සේ මේ ස්ථානය ප්‍රසිද්ධ කරලා ජනතාවට වැඳ පුතා ගන්න විදියට සලස්සන්න. හාමුදුරුවොත් එක්ක කතා කරද්දි තමයි දැනගත්තේ මේ ස්ථානයට ප්‍රසිද්ධ දේශපාලඥයෝ කීප දෙනෙක් පැමිණලා තියෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන උදව් කරන්න කියාගෙන තමයි. හැබැයි හාමුදුරුවෝ කියපු විදිහට නම් ඒගොල්ලන්ගේ යටි අරමුණක් තිබිලා තියෙනවා. මං කලින් කිව්වා වගේ මේ ස්ථානයේ තැන් කීපයක කැණීම් කරලා තියෙනවා. ඒ අතරතුරේදී සෙල්ලිපියක් පවා හම්බෙලා තියෙනවා. හැබැයි එකකින්වත් හොයාගන්න බැරි වෙලා තියෙනවා මේ ස්ථානයට පුරාණේ කියපු නම. ඒ කිසිම ස්ථානයක මේ පන්සලට පුරාණේ කියපු නම සඳහන් වෙලා තිබිලා නැහැ. දැනට පාවිච්චි කරන බුදුරුව යාය කියන නම ඇත්තටම දාලා තියෙන ඉතාම මෑතකදී කියන්නේ 1993 දී ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයා වශයෙන් ඉන්න කාලේ මෙතෙන්ට අවිල්ලා තිනවා. එයා තමයි මේ නම දාලා තින්නේ. ඒ නම තමයි තාමත් පාවිච්චි කරන්නේ. මේ ඔයගලන්ට දැන් පෙනෙන්නේ මේ පන්සලේ තියෙන ඉපැරණි දාගැබ. මේ දාගැබ බැලු බැලමට ඉතාමත්ම පැරණි දාගැබක් විදිහට පේනවා. 2009 දී මෙතන කැණීම් කටයුතු කරලා තියෙනවා. හැබැයි ඒ කැණීම් එකකින්වත් හොයාගන්න බැරි වෙලා තියෙනවා මේ දාගැබ කොයි කාලේ හදපු දාගැබක්ද කියලා. ඒ වගේම හදපු රජගෙනෙක්ගේ නමක්වත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. පුරාවිද්‍යාඥයන්ගේ කැණීම් වලින් ඉතාමත් වැදගත් දෙයක් හොයාගන්න ලැබුවා මේ ආවටින්. ඒගොල්ලෝ හොයාගත්තා සිරිපතුල්. සිරිපතුල් 4ක්ම හොයාගත්තා ඒගොල්ලෝ මේ චෛත්‍යවටින්. මේ ඔයගලන්ට පේන්නේ ගඩොල්මය ආධාරයක් මත තියලා තියෙන ශෛලමය සිරිපතුල් තමයි. පුරාවිද්‍යාඥයන් කියන විදිහට සිරිපතුල් වන්දනාව කළේ අනුරාධපුර යුගයේ මුල් කාලයේදී. ඒ කියන්නේ ත්‍රිකුණාමලී ගිරිහඬු සෑය හදන කාලෙදී. අපි කවුරුත් දන්නවා ගිරිහඬු සෑය නිර්මාණය කළේ ජීවමානව බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ. ඒ කාලේ සිරිපතුල් වන්දනා කරන්න ප්‍රධාන හේතුව වුණේ මොකද බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේගේ පිළිමා නිර්මාණය කරන්න ඒ කාලේ මිනිස්සු පොඩ්ඩක් බය වෙලා තියෙනවා. ඒ හින්දා තමයි සිරිපතුල් වැඩිපුරම වන්දනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දාගැබ අවුරුදු 2500ක් තරම් ඉපැරණි දාගැබක් වෙන්න පුළුවන්. මම හිතන්නේ පුරාවිද්‍යාඥයන් මීට වඩා මේ හරිය කැණීම් කරලා මේ ගැන විස්තර හොයාගත්තා නම් හොඳයි කියන අදහස තමයි මගේ තියෙන්නේ. මම මේ විහාරස්ථානයේ විශේෂයෙන් මාවේ මේ විහාරස්ථානයේ තියෙනවා ශෛලමය සැතපෙන බුදු පිළිමයක්. මම මේ බුදු පිළිම වහන්සේ නරඹලා වැඳ පුදා ගන්න හිතාගෙන තමයි මේ ස්ථානයේ විශේෂයෙන්ම ආවේ. මම දන්න විදිහට ලංකාවේ පිහිටි කළුගලේ නිර්මාණය කරපු සැතපෙන බුදු පිළිම වහන්සේලා ඉන්නේ 3 තැනක විතරයි. අනුරාධපුරයේදී දේවානම්පියතිස්ස රජතුමා, ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේදී තන්තිරිමලේ විහාරයේ හදනවා මේ සැතපෙන බුදු පිළිම වහන්සේ නම.
ඊට පස්සේ පොළොන්නරු යුගයේදී පරාක්‍රම බාහු රජතුමා විසින් ගල් විහාරයේ නෙලනවා තව සැතපෙන බුදුහිලි වහන්සේ නමක්. මන් දන්න විදිහට පිහිටි කලේ නිර්මාණය කරපු තුන්වෙනි සැතපෙන බුදු පිළිම වහන්සේ ඉන්නේ මේ බුදුරුවේ ආයේ පන්සලේ. ඔයගලන්ට පේනවා ඇති මේක පොඩ්ඩක් දැනටම දි รา පත් වෙලා වගේ තියෙන මේ හරිනම් සමහරක් ගල් කෑලියම කැඩලා තියෙන විශේෂයෙන්ම බුදු පිළිමේ මුහුණත මොකක් හරි වෙලා තියෙන එක්කෝ මන් දන්නේ කට්ටිය කවුරු හරි නිදානයක් තියෙනවා කියලා හාරන්න ගියාවද්ද දන්නේ නැහැ. කොහොම හරි ඒ හරිය පොඩ්ඩක් කැඩිලා තියෙන ඔළුව සහ මූණ හරිය පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙන. එහෙම නැත්නම් ඒක කම්ප්ලීට් කරලා නැද්ද දන්නෙත් නැහැ. අපි මේක විස්තර පොඩ්ඩක් බලමු. අහමු පුළුවන් නම් එතන හාමුදුරු නමක් හිටියොත් අපි යාගෙන් අහලා බලමු. මම ලොකු හාමුදුරුවොත් එක්ක කතා කරද්දි තමයි දැනගත්තේ මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ඇරෙන්න වෙන කිසිම හාමුදුරු නමක් මෙහි වැඩ සිටින්නේ නැහැ. ලොකු හාමුදුරුවෝ කියන විදියට නම් වෙන හාමුදුරුවන්ට ඇවිල්ලා මේ පන්සලේ ඉන්න බෑ කියලා තමයි කියන්නේ. මෙතන ගොඩක් අద్భుත බලවේග තියෙන හින්දා ගොඩක් කියන්නේ ධර්මයට ලැබි නැති හාමුදුරුවෝ රැඳී සිටින්න අමාරු ගතියක් තමයි තියෙනවා කියලා හාමුදුරුවෝ කිව්වේ. මේ ලොකු හාමුදුරුවෝ හින්දා තමයි මේ ස්ථානය මෙච්චර රැකිලා තියෙන්නේ. මට හිතෙන විදිහට නම් මෙතනට ආරක්ෂාවක් දෙන්න ඕනේ. ඒ වගේම තව මේ පන්සලට හාමුදුරුවෝත් එන්න ඕනේ. නැත්තම් මේ ස්ථානය මං හිතන්නේ ඉදිරි අනාගතයේදී මේක ආරක්ෂා වෙයි කියලා. හාමුදුරුවෝ නම් කැමති නෑ මෙතෙන්ට වැඩි සෙනගෙනවට වන්දනාමාන කරන්න. හැබැයි මගේ මතය නම් මෙතෙන්ට මිනිස්සු ආවොත් මේ පන්සල රැකිලා තියේවි. පේන විදිහට මේ ස්ථානයට අතීතයේ සිටි දේශපාලන නිදන් හොරුන්ගෙන් බලපෑම් ඇති වෙලා තියෙනවා. මං හිතන්නේ රටේ පුරවැසියන් හැටියට අපි සියලු දෙනාම එකතු වෙලා මේ ස්ථානය රැකගත යුතුයි. මම හාමුදුරුවොත් එක්ක කරපු කතාව ඕගලන්ට මෙතන ඉඳන් නරඹන්න පුළුවන්. ඕගොල්ලෝ මේ පන්සල ගැන වැඩි විස්තරයක් දන්නවනම් එහෙම නැත්නම් ඕගොල්ලෝ මේ පන්සලට ගිහිල්ලා තියෙනවනම් මෙතනින් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මේ ආවේ මම හැමදේම මේ YouTube එකෙන් දැකලා තමයි තැනට ආවේ. මේක වැඩි ප්‍රසිද්ධ නෑ නේ හැමදේම මේක. දැන් මේක ප්‍රසිද්ධ කරන්න මේක තමයි මුලමෙදාට හරියට පැහැදිලිව අපිට කරගන්න බැරි වුණා. ඉතින් ගොඩක් තියෙනවා. තියෙන නිසා ඒක මාධ්‍යයට දෙන්න බැරි තැනට තියෙන්නේ. ඉතින් හරි ගැටලා දෙන්න බෑ මාධ්‍යයකට දෙනකොට. පිළිපාඩු කියලා දීලා ඒක කවුරුත් සමහර වෙලට එනවා. හැමදේම. ඉතින් ඒක නිසා ඒක ඒ විදිහට තියෙන්නේ. මේ විශාල පූජ භූමියක්. විද්‍යා ස්ථාන 100 ගාණක් තියෙන. වටිනා අතමුන් දැන් 100 ගාණක් තියෙන. මේ අවට තියෙනවද හම්දුනේ ගොඩක්? එහෙම. ඉතින් මේ ඒවා ටික හරියට ගලපලා කරගෙන කාලයට පුරා විද්‍යාත්මක මේව කරගෙන කරගන්න අපහසුතාව ගොඩක් තියෙන. ඒක හරි ගැටලා දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එක එක්කෙනා දන්න විදිහෙන් ටික ඔය යදලා ඔය එක කියනවා. මං අර අහපු විදිහට අර චෛත්‍ය ටිකක් පරණ කියන්නේ ටිකක් අනුරාධපුර යුගයේ චෛත්‍යයක්. ඒතකොට මේ ප්‍රතිමාව පොඩ්ඩක් පස්සේ හදපු නෙළපු ප්‍රතිමාවක් කියන එකයි මම දැක්කේ YouTube එකේ තියෙන ඒවා. ඉතින් මේ තාම හරියටම කාල නිර්ණය කරලා නැහැ ඒවා. මේ අදාළ තාම මේ දේවල් සාක්ෂි සහිතව ගන්න බැරි වුණා. ඔව් දැන් විද්‍යාත්මකව නම් ඕවා කරන්න පුළුවන් හැමදේම. ඒකට රජයේ අනුග්‍රහය තිබ්බොත් ඕවා කරගන්න පුළුවන්. ඉතින් මට මේ වෙනකම් මේ දේශපාලනේ පැත්තේ තිබිච්ච දුර්වලතාවත් එක්ක දැන් හැබැයි දැන් ඉන්න එක්කනාට කිව්වොත් සමහරට chance එකකුත් තියෙනවා. ගොඩක් දුර්වලතා මේ වෙනකම්ම තිබ්බේ මාත්. මට එපා වෙලාම තිබුණේ. එහෙයි. පාම වෙලා තිබ්බේ. තේරෙනවද? මම ඕනනම් මං සාම වීඩියෝ එකක් කරන්නම් ඕනනම් ඒ කට්ටියට පේන විදිහට ඕනනම් කරන්න පුළුවන් වීඩියෝ එකක්. මම ඇත්තට මෙහෙ නෙවෙයි ඉන්නේ මම වෙන රටක ඉන්නේ. මම ඇමරිකාවේ ඉන්නේ. මං අර YouTube එකේ දැකලා මං ආසයි තුනා මෙතෙන් ටිකක් ඇවිල්ලා බලන්න ඕනි කියලා. දැන් ඇමරිකාවත් එක්ක ගොඩක් සම්බන්ධතා තියෙනවා. මේ ඉතින්ලා ඇමරිකාවේ මාත් එක්ක ඇවි. බුලිස් කඩ්ජබුක් කියන පොත. එයා අරගෙන ඇවි බුදුරු බෙලන් කියලා. ඔය අලි කලියල්ලා කට්ටියත් එක්ක බල ඉඳලා ඒ ඇමරිකන් මාත් එක්ක ළඟ තමයි ඒ බුලිස් කඩ්ජබුක් පොත තිබ්බේ. ඉතින් මේ ඒගොල්ලෝ උඟක් දෙනා මේ ගැන දන්නවා උඟක් මේ පැත්තේ. අය ඉතින් මේ කොහොමලත් මේ ගොඩක් දීර්ඝ විස්තරයක් තියෙන ස්ථානයක්. මේක මාත්‍ය ධර්මයෙන් තමයි මේ වාරියට අපි ශක්තිමත් හදාගන්න වෙන්නේ. ඒක වෙන විද්‍යාවක් නැහැ නේ. ඒ යම්. ධර්මයෙන් තමයි මේවා හරියටම සෙට් කරගන්න වෙන්නේ.
උඟක්ගේ ආපුවා මේ මම දැක්කේ විද්‍යාවේ හරියටම ධර්මයෙන් අල්ලන්න බෑ විද්‍යාවේ උඟක් දේවල් මම. විද්‍යාවෙන් අල්ලන්න බෑ. ඒ හවුද. ධර්මයේ දේවල්. ඔව් මෙතන අර පරණ කියන්නේ කොච්චර අවුරුදු කොච්චර පරණද චෛත්‍ය අන්න ඒ වගේ දේවල් විද්‍යාවෙන් කියන්න පුළුවන්. ඔව්. මාත්‍ය බුද්ධාගම කියන එක මහා බුදුවරු 28ක් වැඩ හිටපු මෙවැක්නේ තියෙන්නේ. ඒ බුදුවරුන්ගේ කාලේ ඉව පවා මාත්‍ය මේ පොළවේ සම්බන්ධයි. කියන්නද? අන්න ඒකයි මම ටික ටික කිව්වා මේවා වෙලා තියෙන්නේ. ඉතින් මේවා හරියට මේවා කරලා ගන්න ගොඩක් අමාරු මේවා තියෙන්නේ. ඉතින් මෙතන ගොඩාක් දීර්ඝ කාලයක් එන තැනක් හැටියට තමයි මේක මම දකින්නේ. ඉතින් ඒක නිසා මේ ඒවා අපි හරියටම හරිගස්සලා කරලා දෙන්න ඕනේ. මොකද මේ නැත්නම් මොකක්ද දෙනා අතරමං වෙනවනේ. ඔව් මේක හැබැයි හමුදුනේ ටිකක් ටීවී එකේ එහෙම ගියොත් මිනිස්සු එන්න ගනි මෙතෙන්ද. දැන් මට පේන හැටියට එච්චර සෙනග එන්නේ නැද්ද මේකට? සෙනග ගෙන්නන්න බැරි තත්ත්වයක් තියෙනවා. මේක රත්නපුරේ වගේ මැණික් තියෙන පදක්. හේ. මේ පේනවනේ බුදුමහත්. ඒ කාලේ ඉඳලා ඒ ජාත්‍යන්තර වශයෙන් මේවා ඒ සම්බන්ධව තිබිච්ච කොටසක් මේක. ඔව් බකමුණේ සාමාන්‍ය මැණික් තියෙනවා කියලානේ කියන්නේ. ඉතින් මේ පැත්තට තමයි ගොඩක් දෙනා නැඹුරු වෙන්න බලන්නේ. හේ. මම ඒකට එච්චරම මගේ ප්‍රියතාවයක් නෑ. එතන මොනවද කරන්න බෑ මාත්. කිසිම කෙනෙකුට කරන්න බෑ. සබාදාම අනිකරම ප්‍රතික්‍රියා කරනවා. උඟක් ආව දේශපාලනික පැත්තෙන්. ඒත් ඒගොල්ලන්ට බෑ. ඒගොල්ලන්ට පීඩනයක් එනවා ටක් ගාලා. ඉතින් දෙනවත් එක්කම. හැබැයි මට හිතෙනවා දැන් කරන්ට් මේ කියන්නේ දැන් ගවර්න්මන්ට් එක ටිකක් හොඳ වෙයි කියලා. මේකයි ඇත්ත වශයෙන්ම. මම දකින්නේ ධර්මයේ පැත්ත හරියටම දියුණු කරපුවා ඉන්නවා කියලා. තේරෙනවද? මම අවුරුදු 13 මානෙච්ච කෙනෙක්. ඉතින් මම දකින්නේ මේ ඇත්ත වශයෙන් හරියට ධර්මයේ දියුණු කරපුවා ඉන්න පුළුවන් ඉතාම සීමිත ප්‍රමාණයක්. මේ ධර්මයේ දිනු කරගන්න නැතුව වෙනත් පැතිවලට ගියාට ඒක හරියට ගලප ගන්න බෑ. ඉතින් ඒක නිසා මේ පැත්ත තමයි මේ ස්ථානේ කරන්න බැරුවම තිබුණා වැහිලා වහලා තිබෙයි දැනක් මාත්‍යා. මෙතන එතකොට දැන් හාමුදුරු විතරද වැඩ සිටින්නේ තව? මම වෙන කාටවත් ඉන්නත් බෑ. ඉන්න ගියාම මානසික විකෘතිතා ඇති වෙලා ගොඩක් දෙනා මේ අවුල් වෙන ගතියක් ආවා. ඒ මොකක් හරි වෙන මාත්‍යා අර පිරිසුදු තැන්වල හැම කෙනාටම ඉන්න බෑ. කියන්නේ පිරිසුදු චේතනාවක් නැත්තම් ඉන්න බෑ. බැරි තත්ත්වයක් තමයි. ඉතින් ගොඩක් දෙනාට ගැටලු තැවිත් ප්‍රශ්න තැවිත් ගොඩක් දේවල් මේ වෙලාව තිබුණේ. ඉතින් ඒ නිසා මම මේ පැත්ත හොඳටම අවබෝධ කරගෙන ඉන්න නිසා මේක කරන්න හරියට දැක්මක් ඇති කෙනෙක් පාලනයේ පැත්තේ නෑ කියන එකයි මම දැක්කේ. පැවිදි පැත්තෙත් නෑ මම දැක්කේ. තේරෙනවද? ඉතින් ඒක නිසා මේ දැන් හැම එක්කනාම සල්ලි පස්ස යන හින්දා ඔව් මාත්‍ය ලව් ඒව හොයාගෙන යනවා මෙතන ලෝකෝත්තර පැත්ත කියන්නේ නෑනේ කොට. හම්දුනේ. ඉතින් ඒක නිසා මේ හුඟක් මාත්‍ය සබාදාම වාලා තියෙනවා හුඟක් දේවල්. රහතන් වහන්සේලා ගොඩක් ගල්ලෙන් එමිටන් තියෙන තැනක්. රහතන් වහන්සේලා ගොඩක් වැටුපිට දැන් ඊළඟට හොඳ බෞද්ධ නියම රජවරු හිටපු තැනක් මෙතන. ඉතින් මේ මට කවුරුත් හරියටම කෙනෙක් මේ වෙනකන් මම දැක්කේ නෑ. කොහොමද ආන්දර මේ පන්සල ගෙනියන්නේ ගමේ කට්ටිය ආධාර දෙන? ගෙවල් 200ක් තියෙනවා. ඒකේ දාන්නේ දෙනවා. තාම පතලක් තියෙනවා ළමයි 100ක් විතර ඉන්නවා. ඒගොල්ලන්ගේ පැත්තට මම ඉතින් අදාළ ටිකට කරගෙන ඒගොල්ලන් සායයක් දීගෙන ඉන්න විදියක් තමයි මගේ වැඩසටහනේ කියන්නේ. මං පොඩි ආධාරයක් කරාට කමක් නැද්ද? මං හාමුදුරුවෝ සල්ලි එහෙම ගන්නවද? මං දන්නේ නැහැ. ඉතින් සමහරක් හාමුදුරුවෝ සල්ලියද ගන්න. නෑ මේකනේ මට අපි බොරු ඕනේ නෑ. ඒ තේරෙනවද? මුදලු තිය අවශ්‍යයිනේ. මම ඉතින් එහෙම මේ අනවශ්‍ය විදිහට මේව නෑ. ඉතින් අපි මෙවුවා හරි පැහැදිලිව මේ ක්‍රියාත්මක වෙන්න එපායි. හවුද? තේරෙනවද? ලෝකෙ ඔක්කොම ධර්මයේනේ මාත්. මුදලු ධර්මයේ රටරන් විදිහ උතුමෙලි කැම දෙයක් ස්වභාව දාමනේ ඔය එක්කම. ඉතින් එහෙම දෙයක් නෑ. මායාවක් නේ තියෙන්නේ. ඉතින් අපි කරන්න එපායි. පැහැදිලිව. ඉතින් මම ධර්මපත් මේව කරලා තියෙන මම සල්ලි හොයන වැඩසටහන් විශේෂයෙන් යොදන්නේ නෑ. එතන නෑ මෙතන යමක් ලැබුණොත් මම ඒක අරගෙන ඉතින් කරනවා. ඉතින් මේ ඔබතුමාලා හොඳ වැඩසටහන් ටිකක් කරන්න. ඉතින් ඇත්තට ලෝකේ වටිනාම දේ ධර්මයේ. ලෝකෙටම අවශ්‍ය දෙයක් කියලා තියෙන ධර්මයේ. ඉතින් ධර්මයේ හොඳට තියෙනවා. ධර්මයේ හොයාන යන විශාල පිරිසක් ඉන්නවා මන්ත්‍ර දිනු කරන. ඉතින් මම ඒකත් දැක්කා. සම්මුති සත්‍යයයි පරමාර්ථ සත්‍යයයි දෙකක් තියෙනවනේ මම. හදාගත්ත ඒවා තියෙනවා පරමාර්ථ සත්‍ය තියෙනවා. ඉතින් මේවා ටික අපි එකපාරටම ප්‍රතික්ෂේප කරන්න අපි ඒ කියන්නේ බුදුහාමුදුරු කියන්නේ හොයලා බලන්න. විමර්ශනය කරන්න ඕනේ. කරලා බලලා අපි වෙන් ගත යුතු දෙයක් තියෙනවා නම් ගන්න ඕනේ ඉතරයි. වෙන දෙයක් නෙවෙයි. හාමුදුරුවෝ. ඉතින් මේ හැම දෙයකම ගත යුතු දෙයක් තියෙනවා. හාමුදුරුවෝ. ජීවිතේට අපිට.